Welcome to the Goddess Within channel. ඉතින් අද වීඩියෝ එක Twin Flame Journey එකේ runner වෙන masculine energy එක ගැන. මේ divine masculine සහ divine feminine energy ගැන මම අප්ලෝඩ් කරපු වීඩියෝ එක ඔයා බලලා නැත්නම් තවමත් ඒකත් බලලා එන්න. ඒ වගේම Twin Flame Chaser ගැන දැනගන්න අවශ්‍ය නම් දෙවෙනි වීඩියෝ එක විදිහට මම මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ channel එකේම playlist එකක් හදලා තියෙනවා මම ඔයාලට ලේසි වෙන්න ඒ වීඩියෝ හොයාගන්න. එතකොට මේ තුන්වෙනි වීඩියෝ එක Twin Flame Runner ගැන. මම මුලින්ම කියන්නම් මේ රණර්ගේ භූමිකාව මොන වගේද? ඇයි එයා රණර් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් Twin Flame Journey එකේදී රණර් වෙන්නේ masculine energy දරන කෙනා. ඒ කෙනා ස්ත්‍රී වුණත් පුරුෂ වුණත්. ගොඩක් Twin Flame Journey වලදී masculine තමයි මේ රණර් energy එක දරන්නේ. ඉතින් මේ divine masculine connection එකෙන් run කරනවා නැත්නම් දුවනවා කියන්නේ එයා මේ connection එක බැඳීම මග හරින්න උත්සාහ කරනවා කියන එක. ගොඩක් ෆෙමිනින්ස්ලා හිතනවා මැස්කිලින් රන් කරන්නේ කනෙක්ෂන් එක යාට දැනෙන්නේ නැති නිසා, ආදරය අඩු නිසා, ෆෙමිනින්ව එපා නිසා කියන දේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. මැස්කිලින් කනෙක්ෂන් එකෙන් රන් කරන්නෙම මේ තමන්ගේ ට්වින් ෆ්ලේම් ගැන දැනෙන හැඟීම එයාව අධික ලෙස වෙහෙසට පත් කරන නිසා. එයාගේ ස්නායු පද්ධතියට නැත්නම් නර්වස් සිස්ටම් එකට ලොකු පීඩනයක් ගෙන දෙන නිසා. ඒ දැනෙන පීඩනය එක්ක එයාගේ ඇතුළන්තයේ හැඟීම් ට්‍රිගර් වෙන්න ගන්නවා, බයක් ඇති වෙනවා. ඒ වගේම අතීතයේ වේදනාවන් වලට මුහුණ දුන්න නම් අන්න ඒ වුන්ඩ්ස්, සුව නොවුන වේදනාවන් කැළඹිලි භාවයකට පත් කරලා එයාට ඒක දරා ගන්න බැරි පීඩනයක් වෙනවා. මැස්කලින් මේ රන් කරන්න හදන්නේ එයාට මේ දැනෙන පීඩනයෙන්, ස්ට්‍රෙස් එකෙන් එයා තුළ තියෙන ෆියර් එක, බය නිසා. එතකොට රන්නර් වෙන ඩිවයින් මැස්කිලින්ට නැත්නම් දිව්‍යමය පුරුෂයාට මේ ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එක කොහොමද දැනෙන්නේ? මේ ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එකේදී මුලින්ම කනෙක්ෂන් එකට අවදි වෙන්නේ ඩිවයින් ෆෙමිනින් කියලා ඔයාලා අහලා තියෙනවා. නමුත් ඔය දෙන්න ෆිසිකලි මුණ ගැසීමකින් හඳුනාගෙන හෝ ලොං ඩිස්ටන්ස් කනෙක්ෂන් එකක් විදියට හෝ ඩිවයින් ෆෙමිනින් සහ ඩිවයින් මැස්කිලින් දෙන්නම එකිනෙකාව හඳුනාගත්තම ගොඩක් ඩිවයින් මැස්කිලින්ස්ලා මුලින්ම හඳුනා ගන්නවා මේ තමයි කෙනා. නැත්නම් ජීවිත කාලය පුරාම Taman හොයපු විදිහ කෙනා තමයි මේ ඩිවයින් ෆෙමිනින් කියන දේ. සමහර ඩිවයින් මැස්කිලින්ලා ආදරය කියන දේ කෙලින්ම හඳුනාගන්නේ නැහැ. පළමුවෙන්ම හඳුනාගන්නේ නැහැ. නමුත් එයාලට දැනෙනවා විශේෂ හැඟීමක් කවදාවත් කිසිම කෙනෙක් ගැන නොදැනුණ විදිහේ. ඉතින් ස්පිරිචුවලි බැඳීම හඳුනා ගැනීමක් නෙමෙයි මේක. මැස්කිලින්ට දැනෙනවා මේ ෆෙමිනින් ගැන විශේෂත්වයක්. ඩිවයින් ෆෙමිනින් ගැන ගැඹුරු බැඳීමක්, හැඟීමක් එයාට දැනෙනවා. නමුත් ගොඩක් දුරට එයාට හිතා ගන්න බෑ මේ දැනෙන්නේ ආදරයක්මද, ආකර්ෂණයක් විතරද කියන දේ. මෙන්න මේ නිසා ට්වින් ෆ්ලේම් ජර්නි එකේදී ගොඩක් ෆෙමිනින්ස්ලට ඩවුට්ස් ඇති වෙන්න ගන්නවා, ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද මැස්කිලින්ස්ලා ආදරය කියන දේ පටලවා ගන්නවා මේ දැනෙන ආකර්ෂණයත් එක්ක. ඉතින් හරි අවබෝධයක් නැහැ මේ ඩිවයින් මැස්කිලින්ට මේ කනෙක්ෂන් එක ගැන. ඩිවයින් මැස්කිලින්ට දැනෙන මේ ගැඹුරු හැඟීම් ට්‍රිගර් කරනවා එයාගේ ඇතුළාන්තයේ තියෙන ෆියර් එක, බය, අතීත වේදනාවන්, ට්‍රෝමාස්. ගොඩක් ඩිවයින් මැස්කිලින්ලට දැනෙන බය තමයි fear of responsibilities. එහෙම නැත්නම් කියනවා වගකීමක් ගන්න තියෙන බය. මේ ඩිවයින් මැස්කිලින් තමන්ගේ මැටීරියල් වර්ල්ඩ් එකේ, භෞතික ලෝකයේ මොන වගේ වගකීම් දරුවත්, ඉහළ තනතුරක රැකියාවක් කරත් ඩිවයින් ෆෙමිනින් එයාගේ ජීවිතයට ආවම ආදරේදී වගකීමක් ගන්න එයා තුළ බයක් ඇති වෙනවා. මේ බය ඇති වෙන්නම එයා තුළ දැනෙන ආදරය අධික ලෙස මානසිකව වෙහෙසට පත් කරනවා fear of failure නැත්නම් පරාජය වීමට ඇති බය එක්ක. සරලව කියනවා නම් මැස්කිලින්ට දැනෙනවා ඩිවයින් ෆෙමිනින් ගැන ආදරයක්. එයාට අවශ්‍යයි වගකීම් ගන්න මේ බැඳීමේ. නමුත් එයාගේ ඇතුළාන්තයේ තියෙන පාස්ට් එකේ අතීතයේ වේදනාවන්, ට්‍රෝමාස් ට්‍රිගර් වෙනවා. එයාට මේ වගකීම ගන්න බැරි වුණොත් කියලා බයක්. තමන් අතින් මොනවා හරි අතපසුවීමක් වැරද්දක් වුණොත් කියලා බයක්. තමන්ගේ ජීවිතයේ කවදාවත් නොදැනුණ විදිහේ විශේෂ හැඟීමක් දැනෙන ෆෙමිනින්ට තමන් සුදුසු මදි වෙයි, වටින කෙනෙක් නෙමේ වෙයි කියලා හිත ඇතුලේ බයක් ඇති වෙනවා. ඩිවයින් මැස්කිලින්ගේ නර්වස් සිස්ටම් එක අන්බැලන්ස්ව යනවා. එයාගේ ඕවර් තින්කින් එක ෆෙමිනින්ට පර්ෆෙක්ට් පාර්ට්නර් කෙනෙක්, වටින සුදුසු කෙනෙක් විය යුතුයි කියන පීඩනයත් එක්ක. මේ හැමදේම එක්ක එයා තුළ බයක් ඇති වෙනවා තමන්ගේ භෞතික ලෝකයේ ගොඩනගාගත් බාහිර දේවල් තමන්ගේ ජීවිතයේ පාලනය නැතිව යයි. හැඟීම් කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා බය. ඒ නිසා ඩිවයින් මැස්කිලින් තීරණය කරනවා දැනෙන හැඟීම ප්‍රකාශ නොකර හිතේම තියාගන්න, මග හරින්න, මවා ගන්න උත්සාහ කරනවා එයා හොඳින් කියන දේ
ඇතුළාන්තයෙන් ලොකු පීඩනයක හිටියත්. මැස්කිලින් කෙනෙක්ගේ නේචර් එක ස්වභාවය තමයි එයාට වැදගත් ස්ටේබිලිටි එක. ජීවිතය ස්ථාවර කර ගැනීම. මුදල්, තනතුරු, සමාජ තත්ත්වයන් ගොඩනගාගත්තු නම මෙන්න මේ වගේ භෞතික ලෝකයට බැඳුණු බාහිර දේ ලබා ගැනීම. බාහිර දේවල් ගොඩනගා ගැනීම තමයි විශේෂම දේ. ෆෙමිනින් නේචර් එක ස්වභාවය හැඟීම්, ආදරය, තමන් ළඟ ඉන්න ආදරය කරන අය පෝෂණය කිරීම. ගොඩක් ෆෙමිනින්ස්ලා භෞතික දේට ඇලෙන ස්වභාවය අඩුයි. ඒකයි එයාලා ආධ්‍යාත්මිකව විශ්වයට ගොඩාක් කනෙක්ටඩ් වෙන්නේ. මේ ජර්නි එකට වුණත් මුලින්ම අවදි වෙන්නේ ෆෙමිනින්. අන්න ඒ නිසා. ඉතින් මේ නිසාම ඩිවයින් මැස්කිලින් තීරණය කරනවා තමන්ට අසීමාන්තිකව ගැඹුරින් දැනෙන මේ හැඟීම නිසා තමන්ගේ ජීවිතයේ පාලනය නැතුව යයි. ආදරය ලබා ගැනීමට කලින්, ආදරයට මුල් තැන දෙන්න කලින් තමන්ගේ ජීවිතය ස්ථාවර කරගන්න ඕන. ආදරය තෝරගන්නේ නැතුව මැස්කිලින් තෝරගන්නවා මනි, ස්ටේටස්, ස්ටේබිලිටි එක. නැත්නම් මුදල්, සමාජ තත්ත්වයන් තමන්ගේ ජීවිතය ස්ථාවරත්වයකට අරගෙන යාම තෝරගන්නවා මේ ජීවිතය හදාගන්න. නමුත් එයාට දැනෙනවා දරාගන්න බැරි පීඩනයක් ෆෝකස් කරන්න. අවධානය දෙන්න බෑ ෆෙමිනින් ගැන දැනෙන හැඟීම එක්ක. ඒ වගේම කන්ෆියුෂන්ස් ඇති වෙනවා. ඇයි මෙහෙම දැනෙන හැඟීම කන්ට්‍රෝල් කරගන්න බැරි කියන දේ. ඒක එයාට කවදාවත් නොවුණු විදිහ දෙයක්. එයා කවදාවත් විඳපු නැති විදිහ අත්දැකීමක්. ඒ වගේම පසුතැවීමක් ඇති වෙනවා ෆෙමිනින්ගේ ජීවිතයට එන්න බැරි වෙන එක ගැන. එයා සූදානම් නැති එක ගැන. ආත්ම විශ්වාසය නැතිව බයක් ඇති වෙන එක ගැන. නිහඬව ඩිවයින් ෆෙමිනින්ව ඩිසයර් කරනවා නැත්නම් ආශාව ඇති වෙනවා. නමුත් එයා උත්සාහ කරනවා මේ දැනෙන පීඩණයෙන් ඈතට යන්න මග හරින්න. ඉතින් සමහර වෙලාවට මැස්කිලින්ස්ලා මෙන්න මේ දැනෙන පීඩණයෙන් ඈතට යන්න. නැත්නම් මේ කනෙක්ෂන් එක දැනෙන හැඟීම් මග හරින්න විවිධ ක්‍රියාමාර්ගයන් ගන්නවා. ඉතින් ඒක ජර්නි එකෙන් ජර්නි එකට වෙනස් වෙනවා. ෆිසිකලි, ඉමෝෂනලි, ස්පිරිචුවලි මේ බැඳීමෙන් රන් කරන්න තීරණය කරනවා ඩිවයින් මැස්කිලින් මෙන්න මේ විදිහට. ඩිවයින් මැස්කිලින් රණ කරන්නේ කොහොමද? රණගේ ලක්ෂණ බලුවොත් ප්‍රධානම දේ ගෝස්ටිං. ගෝස්ටිං කරනවා කියන්නේ හදිසියෙම කිසිම රීසන් එකක් නැහැ, කිසිම හේතුවක් කියන්නේ නැහැ. ඩිවයින් ෆෙමිනින්ගෙන් ඈතට යනවා. නිහඬවම නෝ කන්ටැක්ට් යනවා. දවස් ගණන්, සති ගණන්, මාස ගණන් වුණත්, අවුරුදු ගණන් වුණත් හොයා ගන්න බැරිව මෙයා ඈතට යනවා. මෙහෙම යන ඩිවයින් මැස්කිලින් අවධානය දෙන්නේ යාගේ ජීවිතේ ප්‍රධානම දේ තමන්ගේ වැඩවලට අවධානය දෙන එක. රැකියාවට, බිස්නස්, මුදල් මේ මොන හරි ෆයිනැන්ෂලි ස්ටේබිලිටි එක ඇති කරගන්න තමයි එයාට අවශ්‍ය. රණ වෙන ඩිවයින් මැස්කිලින් නිතරම කියන දෙයක් මම සූදානම් නෑ රිලේෂන්ෂිප් එකකට. මට තව කාලය අවශ්‍යයි. ඒ වගේම ෆෙමිනින්ව මගහරින්න ඕන නිසා එයාගේ හිතේ ෆෙමිනින් ගැන හැඟීමක් නෑ. එකිනෙකා ගැලපෙන්නේ නෑ. මේ වගේ දේවල් උනත් කියන්න පුළුවන්. හැම ඩිවයින් මැස්කිලින් කෙනෙක් වගේම ට්වින් ෆ්ලේම් ඩිවයින් ෆෙමිනින්ගෙන් රන් කරන්න විවිධ හේතු කියනවා මේ වගේ. නමුත් ඈත ඉඳන් ෆෙමිනින් ගැන හොයලා බලනවා, හිතනවා, සමාජ මාධ්‍ය වලින් උනත් රහසිගතව නිහඬව හොයලා බලනවා. එනර්ජටිකලි උනත් ඉමැජිනේෂන් මගින් ෆෙමිනින් ගැන හිතනවා. ඩිවයින් මැස්කිලින්ට දැනෙන ප්‍රධානම ඉන්සිකියුරිටි එකක් නැත්නම් අනාරක්ෂිත හැඟීමක් තමයි ෆෙමිනින්ට තමන්ව ගැලපෙන එකක් නෑ. ෆෙමිනින්ගේ ආදරය ලබන්න තමන් සුදුසු නෑ කියලා දැනෙන හැඟීම. ඉතින් මේ දේවල් ට්වින් ෆ්ලේම් ජර්නි එක යන හැම ඩිවයින් මැස්කිලින් කෙනෙක්ටම දැනෙන පොදු දේවල්. දැන් මම කතා කරන්නේ ඩිවයින් ෆෙමිනින් රණ නැත්නම් දිව්‍යමය කාන්තාවක් ස්ත්‍රියක් මේ ට්වින් ෆ්ලේම් ජර්නි එකේ රණ එනර්ජි දරනවා නම් කොහොමද මෙයාට කනෙක්ෂන් එක දැනෙන්නේ කියලා. ෆෙමිනින් රණට දැනෙනවා මේ කනෙක්ෂන් එක මොකක්ද කියලා. ස්පිරිචුවලි අවේකන් ෆෙමිනින් කෙනෙක් නම් ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එකක් කියලා එයාට උනත් දැනෙන්න පුළුවන්. එයා මේ දේවල් ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නම්. ෆෙමිනින් ගොඩක් වෙලාවට රණ වෙන්නෙම එයා තුළ තියෙන abandonment bond එක නිසා. නැත්නම් තමන්ගේ ලයිෆ් එකට එන අය තමන්ව දාලා යයි, අතහැරලා යයි කියලා ඇති වෙන බය නිසා. මේක ගොඩක්ම ෆෙමිනින්ට දැනෙන්නේ එයා පාස්ට් එකේදී රිලේෂන්ෂිප් වලින් ට්‍රෝමාස්, අතීත වේදනාවන් ඇති වෙලා තියෙනවා නම්. රිලේෂන්ෂිප් විතරක් නෙමෙයි, පවුලේ කෙනෙක් වුණත් තමන්ව abandon කරලා තියෙනවා නම්, දාලා ගිහින් තියෙනවා නම් ඒ වේදනාව නිසා. ඒ වගේම මේ රණ කරන ෆෙමිනින්ට දැනෙනවා බයක්. අතීත වේදනාවන් නිසාම මේ මැස්කිලින් ගැන ආදරයක් දැනුණත්, කලින් වුණ දේම නැවත වුණොත්, මෙයා දාලා ගියොත්, කලින් විඳින්න උන වේදනාව නැවත නැවතත් විඳින්න උනොත් කියලා බයක් සහ තමන්ට තමන්ව නැති වෙයි කියලා දැනෙන බය නිසා තමන්ව සහ තමන්ගේ හැඟීම් ආරක්ෂා කරගන්න තමයි මේ ඩිවයින් මැස්කිලින්ගෙන් රන් කරන්නේ
ඈතට යන්නේ. මේ රණර් වෙන ෆෙමිනින්ගේ ලක්ෂණ බලද්දී එයා උත්සාහ කරනවා පිටතට පෙන්වන්න තමන් ගොඩක් ශක්තිමත් කෙනෙක් කියලා. නමුත් එයාට කනෙක්ෂන් එක ගොඩාක් තදින්ම දැනෙනවා. බය නිසාම හැඟීම් පෙන්වන්නේ නැහැ. රිලේෂන්ෂිප් එකකට යන්න, ආදරය විඳින්න, හදවත විවෘත කරන්න සූදානම් නැහැ. කෝල්ඩ් හાર્ටඩ් වෙනවා. ඒකට කියනවා ගල් හිතක් ඇති කරගන්නවා. නපුරු වෙන්න පුළුවන්. දැඩිව ප්‍රතික්ෂේප කරනවා කනෙක්ෂන් එක. ඒ වගේම තමන්ගේ ඉන්ටියුෂන් එකට දැනෙනවා හොඳටම මේ තමයි තමන්ගේ පාර්ට්නර්. තමන්ට ගැළපෙන හරිම පාර්ට්නර්. නැත්නම් මේ කෙනාව තෝරගන්නවා නම් ඒ තිරණය හරි කියලා එයාට දැනෙනවා. නමුත් ලොජිකලි තාර්කිකව හිතන්න තෝරා ගන්නවා. ඉන්ටියුෂන් එක මගහරින්න තීරණය කරනවා. ඒ වගේම මැස්කලින්ව හැඟීම් වලින් ඈතට කරනවා. බවුන්ඩරිස් තියන්න උත්සාහ කරනවා. තමන් ස්වාධීනයි. ඒ වගේම හැඟීම් වලින්ද ෆිසිකලිද එයාගෙන් ඩිටැච් වෙලා ඉන්නේ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ තියෙන මැස්කිලින් රණර් සහ ෆෙමිනින් රණර්ගේ වෙනස. ඉතින් මේ ට්වින් ෆ්ලේම් ජර්නි එකේ විශේෂම දේ ඩිවයින් ෆෙමිනින් හෝ ඩිවයින් මැස්කිලින් මේ කවුරු වුණත් මේ කනෙක්ෂන් එකෙන් රන් කරන්නේ වගේම ට්‍රිගර් වෙන්නේ තමන්ගේ මැතුලාන්තයේ තියෙන වේදනාවන් එකිනෙකා මිරර් කරන නිසා. මේ ට්වින් ෆ්ලේම් රන් කරන එක ට්වින් ෆ්ලේම් ජර්නි එකේ මුණ දෙන එක අදියරක් විතරයි. හැමදාටම ඩිවයින් මැස්කිලින් රණර් කරන්නේ නැහැ. ඒ වගේම ඩිවයින් ෆෙමිනින් චේස් කරන එක නැවැත්තුවමයි ඩිවයින් මැස්කිලින් කනෙක්ෂන් එකෙන් රණර් වීම නැවතීමක් වෙන්නෙත්. ඩිවයින් ෆෙමිනින් චේසර් තමයි මේ කනෙක්ෂන් එකේදී චේස් කිරීම ට්වින් ෆ්ලේම්ව හඹා යන එක නවත්තලා තමන්ගේ ජීවිතයේ දියුණුව උදෙසා හීලින් සඳහා ආධ්‍යාත්මිකව තමන්ගේ ජීවිතය වෙනස් කර ගැනීමට අවධානය යොමු කළ යුතු වන්නේ. ඒ වගේම තමන්ව තෝරාගෙන තමන්ට ආදරය කරන්න පටන් ගැනීම තුළින්ම තමයි මේ රණ චේසර් ඩයිනමික් එක නැවතීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ට්වින් ෆ්ලේම් ජර්නි එකේ ඊළඟ වීඩියෝ එක අරන් එනකම් stay happy, have peace. Bye bye.